ජීවිත කීයක් නම් මේ පොරපිටියට එකතු වෙනවද? හැමෝම මේ පොරපිටියට එන්නේ සල්ලි හොයන්න. ඒ නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා. මේ පොරපිටිය ඇතුලේ සල්ලි හොයන්න, එහෙමත් නැත්නම් නිදහසේ ජීවත් වෙන්න අපිට සටනක් කරන්නම වෙනවා. නිදහස කියන්නේ සල්ලිද? නෑ. ඒ තමන්ගේ ඕනෑපෑකම් වෙනුවෙන් සාධාරණ උපයන එකත් කෙනෙක්ට හිතට නිදහසක්. ඒ සමහරු තමන්ගේ නිදහස හොයන්නේ තව කෙනෙක්ගේ නිදහසට බාධා කරලා. අන්න ඒකයි මිනිස්සු කියන්නේ අපිට නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන් රටක් සමාජයක් ඕනේ කියලා. හැම කෙනෙක්ටම පුළුවන් නම් තව කෙනෙක්ගේ විශ්වාසවන්තයෙක් වෙන්න මේ සමාජයේ කොච්චර ලස්සන සාධාරණ වේවි. ඕනම කෙනෙක්ට නිදහසේ ගමනක් යන්න විශ්වාසවන්ත ගමන් සගයෙක් ඕන. මම මගේ විශ්වාසවන්තයාම තෝරගන්නේ මගේ නිදහස වෙනුවෙන්. මටත් ඒ වගේ විශ්වාසවන්තයෙක් වෙන්න පුළුවන් වුණා. හිතේ නිදහසක් නැති මිනිස්සු අනිත් අයගේ නිදහසටත් බාධාවක්. මේ මට හිත නිදහස යන්නේ ආව ඕනම වෙලාව. මට අවශ්‍යම වෙලාවට එයා එන්න ලෑස්ති. ජීවිතේ ගෝ එකේ යන්න පුළුවන් මෙහෙම කෙනෙක් ඉන්නවනම්. ඔයාගේ නිදහස තමයි ඔයා මං ගැන තියෙන විශ්වාසය. ඔයාගේ විශ්වාසය කියන්නේ සාධාරණ ගමනක් යන මගේ නිදහස. දැක්කනේ මට ඕනම වෙලාවේ එයා මගේ ළඟ. good evening ඉසුරු. ඔව් මිස් නේද ටැක්සි එක දැම්මේ? ඔව්. නගින්න මිස්.